මම ඉගෙන ගත්තේ මට කවුරු හරි හොයලා දෙන වෙන කෙනෙක් කියන රස්සාවක් කරන්න නෙමෙයි. මම ආසදේ, මම දක්ෂදේ මේ රටට අවශ්‍ය දේ කරන්න. මං කැමතියි ළමයින්ට උගන්වන්න. හැබැයි වෙනස්ම විදිහකට, මගේම විදිහකට. මට බෑ කවුරු හරි කෙනෙක් හොයලා දෙන රාමුවක් ඇතුලේ ඉඳන් රස්සාවක් කරන්න. අන්න එහෙම තමා ශ්‍රීනාත් අමිත් පුස්සැල නම් තරුණයා අවුරුදු 16 ඉඳන්ම අනාගතය ගැන හිතපු රැඩිකල් විදිහ. එයාව සම්ප්‍රදායික අච්චුවකට දමලා එක වෙනස් කරන්න ගොඩාක් දෙනෙක් උත්සාහ කළා. අම්මා අමාරුවෙන් හොයන සල්ලි වලින් එයා ඉඳහිට ණයක් ඉල්ල ගන්නවා. ටියුට් එකක් ඩුප්ලෝ කරන්න, පෝස්ටරයක් ගහන්න. දරුවෝ ඔච්චර ඉහළට ඉගෙනගෙන ඇයි ඔයා ඔය තරම් මහන්සි වෙන්නේ? අම්මා එහෙම නොකියුවට එයාගේ හිතේ ඒ වචන ලියවිලා තිබුණු බව ඔහු දැක්කා. අවසානයේ ගමේ ඉරිදා ඉස්කෝලේ උගන්වපු අත්දැකීම සහ ආසාව එක්ක එයා උපකාරක පන්ති ශාස්ත්‍රයට එකතු වුණා. වෙනස් තාලයක වෙනස් හැඩයක පන්ති මාලාවක්. ඒ තමා රටක් වෙනස් කළ, වසඟ කළ අපූර්ව ඉගැන්වීම් කලාවක ආරම්භය සිදු වූ ආකාරය. ජීවිතයේ එක්තරා තීරණාත්මක දවසක් උදා වෙමින් තිබුණා. එදා අමතරව දාපු උදේ පන්තියට යන්න මම සූදානම් වුණා. වාඩු කාලවල අමතර පන්ති කරගන්න නුගේගොඩ රොටරි ආයතන ඉඩ මදි වෙනවා. කොහරි ආයතනයක් අරගෙන පන්ති කරන්න උත්සාහ කරනවා. එක දවසක් ඒ පන්තිය කළා. දෙවන දවසේ මම එනකොට ළමයිත් ඉන්නවා පාරායිනේ. බලනකොට ගෙට්ටුව වහලා. ඉතින් ළමයින්ට පන්තියට යන්න විදියක් නැහැ. මුරකාරයාට මලගයක් වෙලා එයා ඉබ්බ දාලා ලොක් කරලා ගෙදර ගිහිල්ලා. ඒ වෙලාවේ හරි අසරණ වුණා. මට ඕන විදිහට මේ ළමයින්ට උගන්ව ගන්න තැනක් නැති හින්දානේ මේ අසරණ වෙන්නේ. මට ඇත්තටම කඳුළු ආවා. සැසිප් කියන දැවැන්ත ආයතනයේ මුල්ම සංකල්පය හිතේ ඉපදුනේ අන්න එදා. 1 2 10 15 100 200 විදියට දහස් ගණනාවක් දරුවන් එකට එකතු වන වැඩපිළිවෙලක ආරම්භය එසේ සිද්ධ වුණා. විශේෂයට වගේම රටට ආදරය කරන වගකීමෙන් පෙරුණ වෙනස්ම පරපුරක් ඔහුගේ පන්තිවලින් සමාජ ප්‍රවාහයට මුදා හැරුණා. එදා සිට අද දක්වා වසර 27ක් පුරා අඛණ්ඩවම එවැනි දරුවන් ලක්ෂ ගණනාවක් මේ සමාජයට ඔහු විසින් නිර්මාණය කළා. ගුරුවරයෙකුට පුළුවන් දරුවෝ එක්ක ඒ වෙනස කරන්න. ඔහු එය ඇත්තක් කළා. අදත් මම දවසට පැය 20ක් වැඩ කරනවා. ගුරුවරු කීප දෙනෙකුගෙන් ආරම්භ වෙච්ච සැසිප් අධ්‍යාපන ආයතනය වර්තමානයේ වන විට 100කට අධික දිවයිනේ ජනප්‍රියම සහ දක්ෂතම ගුරු මණ්ඩලයකින් යුක්ත වූ දැවැන්ත ආයතනයක්. පළදා වඩා සිහසුන ඔහුද විෂය දැනුමට එහා ගිය දෙයක් වෙනුවෙන් දරුවන් සමග වැඩ කළ අතර භෞතික විද්‍යාවේ ඔලිම්පික් තරඟාවලිය ලෙස කිරුළු පැලඳූ ආසියානු සහ ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරඟාවලිය වෙනුවෙන් දරුවන් සූදානම් කිරීම නිරතුරුවම සිදු කළා. භෞතික විද්‍යාව වැනි ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයක් සඳහා විෂය නිර්දේශයේ අඩංගු සියලුම ප්‍රායෝගික පරීක්ෂණ සජීවී ලෙස සහ වීඩියෝ ඇසුරෙන් පන්තිය තුළදී සිදු කළ අතර එම වැඩපිළිවෙල දරුවන්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් ඉහළම ලකුණක් දිනා ගැනීමට ඉවහල් වුණා. ඉංග්‍රීසි මාධ්‍යෙන් උසස් පෙළ හදාරන දරුවන් විශාල පිරිසක් සිංහල මාධ්‍ය මෙම භෞතික විද්‍යා පන්තියට පැමිණෙන අතර ඒ සියලු දරුවන් සඳහා අවශ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර ලබා දීම සිදු කළා. උසස් පෙළ විභාගයේ ලෙසින්ම පැවැත්වෙන SAP exams පෙරහුරු විභාග මාලාව නිසා ඔවුන් ඉහළ විභාග ජයග්‍රහණ වෙනුවෙන් සූදානම් කළා. දැන් මම මෙහෙම යටින් බැලුවොත් එහෙම මෙතන බලරේඛා අර එතකොට සාමාන්‍යයෙන් අපි බයිසිකලේ උම සිරස්ස තියන්න ගියාම බයිසිකලේ පෙරලෙනෝනේ. එතකොට මෙන්න වතුර මේ සත්තගිම වතුර. දැන් අපිට ඔම කරකවන්න පුළුවන් දෙයක් නැහැ. ඉතින් බාල්දි උඩින් යනවා. මේව කරකවනකොට මං සුදු තිරේ මොකක් ඔබට පෙනේද? මේක ට්‍රාන්ස්මීටර් එකනේ. මේක චූටි ගුවන්විදුලි සංස්ථා පැටියෙක් වගේ. මේකෙන් බෙදා හරිනවා. මෙන්න තලවීදුරුව තුලින් පෙනෙන ස්ක්‍රූප්පු තුඩේ ප්‍රතිබිම්බයත් IUHS නාලන්ද කැම්පස් යනු සම්ප්‍රදායික සරසවි අධ්‍යාපනයට වඩා වෙනස් වඩාත් ප්‍රායෝගික අත්දැකීම් විශාල ප්‍රමාණයක් දරුවන්ට ලබා ගත හැකි මට්ටමේ සුවිශේෂී පාඨමාලා සංවිධානය වන උසස් අධ්‍යාපන ආයතනයක්. නොමිලේ ආහාර නිවාසික පහසුකම් පිරිනමමින් තොරතුරු තාක්ෂණික උපාධිය දක්වා දිනාගත හැකි ලෙස පාඨමාලාවන් හඳුන්වා දී තිබෙනවා. යෝගා, අංගම් පොර, සටන් කලා, සංගීතය, ආහාර පාන පිළියෙල කිරීම, ඉංග්‍රීසි භාෂාවේ නිපුණතාවය ආදී සියලුම අංශ ඉතාම හොඳින් පුහුණු වන අතර මෙම සමාජ සත්කාරය සඳහා තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා දායකත්වයක් නිරතුරුවම ලබා දෙමින් සිටිනවා.
ඔහු විසින් මේ රටේ විවිධ ව්‍යාපෘති සඳහා තමන්ගේ ධනය දැනුම සහ කාලය වැය කළ අතර උතුරු පළාතේ වවුනියා ප්‍රදේශයේ ඇති නාමල්ගම වැසියන්ගේ පානීය සහ වගා අවශ්‍යතාවය වෙනුවෙන් වැවක් ඉදිකිරීම, නාමල්ගම විදුහලේ දරුවන් සඳහාද ඩිජිටල් අධ්‍යාපනික පහසුකම් රැසක් ලබා දී ප්ලැනට් ප්‍රොටෙක්ටර් නම් දැවැන්ත පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවමින් පෘථිවි සමුළුව වැනි දැවැන්ත වැඩසටහන් මාලාවද පවත්වනු ලැබුවා. පැල මිලියනයක් රෝපණය කිරීමේ වැඩසටහන අක්කර ගණනාවකින් යුතු නාලන්දා රක්ෂිත වනය, ඇඹුල්ගම රජමහා විහාරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති මහා පෙරහැරේ බස්නායක නිලමේ තනතුර හොබෝමින් ප්‍රදේශයේ දහම් පාසල් දරුවන් වෙනුවෙන් සහ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් නිම වූ අංග සම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ල බොහෝ දෙනෙකුගේ අවධානයට බඳුනු එකක්.